අද මට රිපෙයාරයකට ඇවිල්ලා තියෙනවා Innovex රේඩියෝ එකක්. මේක USB Bluetooth FM තියෙන රේඩියෝ එකක්. මේකේ පෝට් එක ඇවිල්ලා තියෙන no power. ඉතින් තමයි ඔන් කරන්නේ. ඔන් කරාට මොකුත් නැහැ. ඉතින් අපි මේක හදන්න යන්නේ. no power පෝට් එක ආවම අපි මුලින්ම බලන්න ඕනේ අපි කරන්ට් එකට සම්බන්ධ කරන වයර් එක. මම මේක කලින්ම චෙක් කරගත්තා. වයර් එක හොඳයි. දැන් බලන්න ඕනේ අපි ගලවලා මෙන්න මේ ආකාරයට තමයි ඇතුළ තියෙන්නේ. අපිට no power fault එකක් ආවම අපි මුලින්ම බලන්න ඕනේ මේකේ තියෙන power supply. මේ තියෙන්නේ අන්නේ power supply එක මම මේක බලන්නයි හදන්නේ චෙක් කරන්න. කරන්ට් එක එනවාද කියලා. මේකේ power supply එක මේ තියෙන power supply එක. ඒකේ fuse එක මම චෙක් කරා. මේක හොඳයි. දැන් මම හදන්නේ මෙතනින් power එනවාද කියලා බලන්න. මෙතනට power එනවා නම් මෙතනින් වෝල්ට් 5ක් අවුට් වෙන්න ඕනේ. ඒ වෝල්ට් 5 එනවා නම් මේ power supply එකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම එන්නේ නැත්නම් මේක තමයි ප්‍රශ්නේ කියලා අපි තීරණය කරන්න ඕනේ. මේ විදිහට මල්ටිමීටර් එකක් අරගෙන power on කරලා අපි බලමු වෝල්ට් 5ක් මෙතනට එනවාද කියලා. ඔයාලට පේන්නේ නැති මෙතනට වෝල්ට් 5ක් එනවා. වෝල්ට් 5ක් එනවා කියන්නේ මේ power supply එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි මේ no power fault එකට මෙතනින් එහාට තියෙන මේ බෝඩ් එක බලන්න ඕනේ. මේ තියෙන්නේ වොලියුම් ටියුන් කරන ඒවා තියෙන කන්ට්‍රෝල් බෝඩ් එක. මොයිෆෝසිල් තියෙන්නේ. මේ තියෙන්නේ IC එක තියෙන බෝඩ් එක. දැන් power supply එකේ එන කරන්ට් එක වෝල්ට් 5 මේකට එනවා. දැන් මම චෙක් කරන්න හදන්නේ power supply එකෙන් වෝල්ට් 5ක් එන IC එක තියෙන බෝඩ් එක. මේක මම චෙක් කරද්දි මට හම්බුණා. මෙතන IC එක අසල IC එක ඔසිලේට් වෙන තියෙන ක්‍රිස්ටල් එක නැහැ. ක්‍රිස්ටල් එක දිරාපත් වෙලා. දැනට මේ no power fault එකට හේතු වශයෙන් මට පේන්න තියෙන්නේ ඒක. මේ තියෙන බෝඩ් එකට ගොඩක්ම වැදගත් එකක් තමයි ක්‍රිස්ටල් එක. ඒක දිරලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා වෙන්න පුළුවන් මේ රේඩියෝ එකේ no power fault එකට හේතුව. මොකද මේ බෝඩ් එකේ තමයි FM IC එක USB phone ඔක්කොම තියෙන්නේ මේ බෝඩ් එකේ. ඒක නිසා මම දැන් හොයාගත්තා ක්‍රිස්ටල් එකක්. මේකේ ක්‍රිස්ටල් එක දිරලා තියෙන තැනට ඒක සම්බන්ධ කරන්නයි හදන්නේ.
දැන් මම ක්‍රිස්ටල් එක සම්බන්ධ කරා. දැන් පවර් ඔන් කරලා බලන්න හදන්නේ. හරි මේක පවර් ඔන් වුණා. මේකේ ෆෝල්ට් එක තිබුණේ මේ ක්‍රිස්ටල් එකේ. මේ අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙන්නේ නැහැ. පොත පාඩම් කරන පොතට වහල්ලු විභාග කේන්ද්‍රීය වූ මේ අධ්‍යාපනය තුළ අපේ දරුවන් හරි ඉතින් මේ වගේ සෙට් වලට එන කොමන් ෆෝල්ට් එකක් තමයි මේ විදිහට කම්පෝනන්ට් දිරලා යන එක. ඉතින් අනිවාර්යෙන් ඒක ගැන මේ වගේ සෙට් එකක් හදද්දි බලන්න ඕනේ. තව ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක්. Thanks for watching.